හලෝ හැමෝම හොඳින් කියලා හිතනවා. ඔන්න ඉතින් ගොඩ දවසකින් vlog එකක් එක්ක මම මියුසිකල් ෂෝ vlog එකක් තමයි අද මම ඔයාලත් එක්ක share කරගන්න හදන්නේ. කලින් ගෙනපු මියුසිකල් ෂෝ vlog එකේ sound balance එකෙන් නවත්තන්න වුණා. මොකද එදා වැස්ස නිසා සම්පූර්ණ කානිවල් එකම නවත්තන්න වෙච්ච නිසා. ඉතින් අද vlog එකේ අපි මියුසිකල් ෂෝ එකකට යන විදිහ, මියුසිකල් ෂෝ එකකට ගිහින් අපේ sound balance එක play කරලා ඊට පස්සේ අපේ ෂෝ එක තියෙන විදිහ සහ ෂෝ එකෙන් පස්සේ වෙන දේවල් මේ vlog එකකින් ඔයාලට බලා ගන්න පුළුවන්. දැන් ඉතින් මම අපේ වාහනේ තියෙන තැනට ටොක් එකකින් යන ගමන් තමයි ඉන්නේ. නුවර සහ ඒ අවට ඉන්න අය නම් දන්නවා මේ කොයි පාරේද යන්නේ කියලා. ඔව් ගම්නුවර පාරෙන් තමයි මේ යන ගමන් ඉන්නේ. තව ටික දුරක් වාහනේ තියෙන තැනට නම් ඔන්න යන්න තියෙනවා. ඔන්න හයිවේ එකකින් යන ගමන් තමයි දැන් නම් ඉන්නේ. ඉතින් වාහනේ ඇතුලේ වෙන ටික නම් මම අද ඔන්න වීඩියෝ කළේ නැහැ. මොකද කලින් vlog එකකින් ඒ ටික ගෙනපු නිසා. නත්තල ඉතාම උත්කර්ෂවත් විදිහට සමරන ගහල්ලේ තමා මේ ෂෝ එක තිබුණේ. නුවර ඉඳලා ගාල්ලට කියන්නේ පැය 5ක 6ක වගේ ලොකු දුරක්. ගමන කොච්චර දුර වුණත් ඒක බෝරින් වෙන්නේ නැත්තේ අපේ ෆනී සෙට් එක නිසා. වොයිස් ඕවර් කරන පළවෙනි වීඩියෝ එක තමයි මේක. ඉතින් මගේ වැරදි අඩුපාඩු තියෙනවා නම් ඒවත් කමෙන්ට් කරන් යමු. කතාවෙන් කතාව උන් අපි ගාල්ලටත් ඇවිල්ලා. මේ කානිවල් එකේ ස්පෙෂල්ම ඩේ එකේ තමයි අපේ ෂෝ එක තිබුණේ. අපි ගියාට පස්සේ ස්ටේජ් එකෙත් පොඩි රෝමක් දාලා ආවා. ඔන්න දැන් නම් අපේ සවුන්ඩ් බැලන්ස් එක වෙලා. ඒත් එක්කම මතක් කරන්න ඕන ශ්‍රී රශ්මි අපිට ආදරය කරන ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතිවන්ත වෙනවා. අපි කොහේ ෂෝ එකකට ගියත් අපිට ආදරය කරන පිරිසක් අපි වටා රොක් වෙන එක ගැන ඇත්තෙම අපි ගොඩාක් සතුටු වෙනවා. ඒ වගේම තවත් vlogs දෙක තුනක්ම shoot කරලා තියෙනවා. ඒවත් ඉක්මනටම අරන් එන්න බලාපොරොත්තු වෙනවා. ඔන්න දැන් තමයි අපේ ෂෝ එක පටන් ගන්න වෙලාව. හැමෝගේම ආදරණීය අත්පොලසන් හඬ මැත්තේ, විසිල් හඬ මැත්තේ ස්ටේජ් එකට නැගලා පළවෙනි සින්දුව ප්ලේ කරන තැනට එනකල් එන හැඟීම ඒක නම් කොච්චර ෂෝ ගානකට ගියත් ඒක හැමදාම අලුත් හැඟීමක්. ෂෝ එක ඉවර වෙනකල්ම ඉස්සරහින් ඉන්න ක්‍රවුඩ් එක වෙනුවෙන් හැමදාමත් අපි අපේ උපරිමය කරනවා. ෂෝ එක ඉවර කරලා අපි ඒකේ තිබ්බ අයිටම් වලටත් ගියා. හැමදාම මෙහෙම යන අවස්ථාව හම්බෙන්නේ නැහැ. එදා ක්‍රිස්මස් ඩේ එක නිසා අපි ගියා. ලැබෙන පොඩි chance එකකින් උනත් උඩින්ම ෆන් එකක් ගන්න තමයි අපි නම් ඉතින් බලන්නේ. එහෙනම් ඉතින් ඔන්න අතට ගිහින් එන්න next vlog එකකින් හමු වෙමු.
සබස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා. ලයික් එකකුත් දාගෙන යමු. එහෙනම් හැමෝටම බයි බයි.